Hello lamai, this is my first vlog. පාන්දර 3ට කොළඹ පෙටා ප්‍රයෝත් බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක නැගලා නුවරඑළිය යන ගමන් තමයි ඉන්නේ. පාන්දරම පිටත් වෙන නිසා අපි උදේම නුවරඑළියට ආවා. ඒ එද්දි පෙනුන view එක නම් මාරම ලස්සනයි. අපි පළවෙනි දවසේ හිටියේ මේ කබාන එකේ. ඒක ඇත්තට අපි එක්ස්පෙක්ට් කරාටත් වඩා හරිම ලස්සනයි. මේ කවාන එකේ ඉඳන් බලද්දි ලවර්ස් ලීප් දියැල්ල පේනවා. අපි ඇවිදින්න බයික් රෙන්ට් කරා. ඇත්තටම මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. මේ තමයි අපේ ෆස්ට් ටයිම් බයික් එකේ නුවරඑළිය ට්‍රැවල් කරපු. ඉතින් ගොඩක් දැන් බලන්න යනවටත් වඩා කරේ නුවරඑළිය වටේ රවුන්ඩ් ගහපු එක. අපි මුලින්ම ගියා බොම්බුරු ඇල්ල බලන්න. බොම්බුරු ඇල්ලට ටික දුරක් පයින් ඇවිදගෙන යන්න ඕනේ. ලස්සන පාරක් තියෙන්නේ වටේ බල නිදහසේ යන්න පුළුවන්. Okay, finally අපි ගොඩක් දුර ඇවිදගෙන ආවිල්ලා අන්තිමට ආවා ලස්සන බොම්බුරු ඇල්ල ගාවට. දැන් ආපහු ඉන්න තැනට යන්න තමයි හදන්නේ. මොකද මේ වෙනකොටත් හවස් වෙලා තියෙන්නේ. හවස් වෙද්දි ලාවට වැස්සක් එක්ක මීදුමෙන් බහනවා පැත්තම. කොච්චර සීතල වුණත් මාරම ලස්සනයි. යන ගමන් කීල්ස් එකටත් ගිහින් තමයි ආපහු අපි ඉන්න තැනට ගියේ. මේ තමයි අපේ අනිත් අය හිටපු තැන view එක. එතන ඉඳනුත් මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. අපි ප්ලෑන් කරලා තිබ්බ එක දවසින් ආපහු යන්න. ඒ වුණාට අපිට පළවෙනි දවසේ ගොඩක් දේවල් මිස් වුණ නිසා අපි දෙවෙනි දවසෙත් ඉන්න හිතුවා. දැන් අපි නවතින්න හදන්නේ මෙතන. අපි හදිස්සිය මේ තැන හොයාගත්තට මෙතනත් මාරම ලස්සනයි. මුලින්ම මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට. මේ කාලේ ගොඩක් ස්ට්‍රෝබෙරි අඩුයි. ස්ට්‍රෝබෙරි විතරක් නෙවෙයි බ්ලූබෙරි, බ්ලැක්බෙරි එහෙමත් බලන්න පුළුවන්. මේ ස්ට්‍රෝබෙරි පාක් එකේ මේ මල් තියනවා. ඒවා නම් මාරම ලස්සනයි. මන් දන්නේ නම් මොකක්ද කියලා. අපි එතනින් ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක් බීලා මේ යන්නේ අපේවැල් පැත්තට. ඒ වුණාට බැලුවේ නැහැ මොකද ගොඩක් සෙනග හිටියා. පාරේ යන්නත් අමාරුයි ඒ තරමට මීදුම. ඊළඟට අපි ආවේ හෝස් රයිඩින් යන රොයල් ටර්ෆ් ක්ලබ් එකට.
ගොඩක් කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා හෝස් රයිඩ් එකක් යන්න. ඇත්තටම බයෙන් තමා ගියේ නම් හැබැයි. අපි රාට බාබකියු දාන්න යන්නේ. ඒකට ඕන කරන බඩු ටික ගන්න තමයි මේ ආවේ. ආපහු ආවා ඉන්න තැනට ටඩා. උදේම අපි ගියා නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එක ගාවට ආපහු ගෙදර යන්න කියලා හිතාගෙන. ඒ වුණාට අන්තිමට නතර වුණේ වික්ටෝරියා පාර්ක් එකේ. මෙච්චර දවස් අවුවක් නම් පායලා තිබ්බේ නෑ. ඒ වුණාට අපි එන දවසේම හොඳටම අවුවා. දැන් නම් අන්තිමට නුවරඑළියෙන් යන්න තමයි හදන්නේ. නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එක පැත්තට හොඳට අවුව පායලා තිබ්බට පාරේ ආපහු අපි යද්දි මේ වගේ ගොඩක් මීදුම තිබුණා. කොළඹට ආව ළමයි. එහෙනම් අදට එච්චරයි. Thank you for watching. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම්